ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ නිල්වන් ඉන්දියන් සාගරයට මායිම්ව අහස සිඹින ගල් පව්වක් මත ඉදි වූ අසිරිමත් නිර්මාණයක් තිබේ. ඒ තමයි ත්‍රිකුණාමලයේ පිහිටි කෝණේශ්වරම් කෝවිල. දකුණු ඉන්දියාවේ කෛලාස පර්වතයට සමාන කරමින් මෙය දක්ෂිණ කෛලාසය ලෙස හඳුන්වනු ලබනවා. අද වීඩියෝවෙන් අපි සොයා බලමු සියවස් ගණනාවක් පැරණි මේ පූජනීය ස්ථානයේ සැගවී ඇති ඉතිහාසය සහ එහි ඇති සුවිශේෂී බව ගැන. කෝණේශ්වරම් කෝවිලේ ඉතිහාසය දහස් ගණනක් වසර දක්වා දිව යනවා. බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට රාවණා රජුගේ පාලන සමයේදී මෙම ස්ථානය ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත් වූ ප්‍රධාන ස්ථානයක් ලෙස පැවතුණා. පුරාණ මූලාශ්‍රවලට අනුව ඉපැරණිම ද්‍රවිඩ කෝවිල් අතරින් එකක් ලෙස මෙය සැලකෙනවා. කාලයත් සමග විවිධ රජවරුන් මෙහි ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කළ අතර මෙය මධ්‍යතන යුගයේදී ආසියාවේ ඉතාමත් පොහොසත් සහ ප්‍රසිද්ධ කෝවිල් වලින් එකක් වුණා. නමුත් කෝණේශ්වරම් කෝවිලට ඉතා අඳුරු කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු වුණා. 1624 වසරේදී පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් මෙම පුරාණ කෝවිල සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. නමුත් හින්දු භක්තිකයන්ගේ නොසැලෙන භක්තිය නිසා ඔවුන් මෙම කෝවිලේ පැවති පූජා භාණ්ඩ සහ ප්‍රතිමා රහසින් රැගෙන ගොස් ආරක්ෂා කරගත්තා. පසුගිය ශතවර්ෂයේදී නැවතත් මෙම ස්ථානය අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ ලාංකීය ජනතාවගේ දායකත්වයෙනි. අද අප දකිනා මේ අති දැවන්ත ප්‍රතිමා සහ ගෘහ නිර්මාණය ඒ අතීත උරුමය යලි සිහිපත් කරනවා. ඔබ ත්‍රිකුණාමලයේ ගියොත් ඔබව මවිතයට පත් කරන්නේ එහි ඇති භූගෝලීය පිහිටීමයි. ත්‍රිකුණාමලයේ ස්වාමි ගල්පව්ව මත සිට ඔබ සාගරය දෙස බැලුවොත් එහි ඇති නිල් පැහැය සහ සුළඟේ ඇති සිසිලස ඔබට වෙනත් ලෝකයකට ගෙන යාවි. කෝවිල තුලට ගිය විට දැනෙන නිශ්චලතාවය සහ හින්දු පූජාවන්හි නාදය බැතිමතුන්ගේ මනසට විශාල සහනයක් ගෙන දෙනවා. මහා ශිවරාත්‍රී දිනයට මෙහි පැමිණෙන ජනගඟ මෙම ස්ථානයේ ඇති ආගමික වැදගත්කම ලොවටම කියාපානවා. කෝණේශ්වරම් යනු හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොවේ. ඒ ශ්‍රී ලංකාවේ බහුසංස්කෘතික ඉතිහාසයේ ජීවමාන සාක්ෂියක්. ඔබ තවමත් මෙහි පැමිණ නැත්නම් ත්‍රිකුණාමලයේ සංචාරයකදී අනිවාර්යයෙන්ම මගහැරිය නොහැකි ස්ථානයක් ලෙස අපි මෙය නිර්දේශ කරනවා. මේ වගේ තවත් අපූරු තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝව හොඳයි නම් like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.